එකම එක දවස වරද්ද ගන්න එපා. මේක බොහොම සෙනෙහසින් කියන වචනයක්. අවුරුද්දේ පෙබරවාරි මාසය අරුණුකොට අනික් හැම මාසයකටම දින 30ක් හෝ 31ක් තියෙනවා. ඔය මාසෙක පුන් පොහෝ දිනේ යෙදෙන්නේ එක දවසකයි. දින 30ක් තියෙන මාසෙක අනිත් දවස් 29ම ඔයාලා අනිත් කටයුතු වෙනුවෙන් වෙන් කරන්න. ඒ වුණාට පොහොය දවස වෙනත් කටයුතුකට යොමු කරන්න එපා. පොහොය දිනය උපෝසත අෂ්ටාංග සීලය සමාදන් වෙලා ගත කිරීම වෙනුවෙන් වෙන් කරන්න. ඒ එකම එක දවසත් අහිමි කරගන්න එපා. ඔබ දන්නවා ගතවෙච්චි එක දවසක්වත් ආය අපට ගණ්ඩ බෑ. මේ ජීවිතය තුළ දවස් කීයක් නම් හැමදාම නිතර නිතර කරන දේවල් වලින් ඔහි ගත වී ගියාද? අපි මාසයක් ඇතුළේ එළඹෙන දින මේ හැම දවසක්ම අපේ අනික් කටයුතු වෙනුවෙන් වෙන් කරනවා, ඒවට වැදගත්කම දෙනවා, ඒවා මුල් කරගෙන අපි කාලය ගත කරනවා. අපිට පුරපසළොස්වක පුන් පොහෝ දිනයත් ඒ වගේ නිකන් දවසක් විදිහට වැඩිපුර ගත වී ගියා. අද හිතට දාගන්න ඒ එකම එක දවස මම මගේ හැරෙන්න දෙන්නේ. ඒ එකම එක දවස වරද්ද ගන්නේ. මේ එළබෙන්නේ පොසොන් පුරපසළොස්වක පුන් පොහෝ දිනය. අපගේ ලංකා භූමියට අනුබුදු මිහිඳු මහා රහතන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනයේ සැනසීම දායාද කරපු දිනය. ඒ දිනයත් ඔබට වැරදුනොත් එහෙම උපෝසත අෂ්ටාංග සිල් ගන්නේ නැතුව අපරාධේ. මේ පොසොන් පොහොයේ ඔබට උපෝසත සීලේ ගන්න බැරුව මේ දවස වැරදුනොත් ආය අවුරුද්දකට පස්සේ තමයි පොසොන් පොහොය එන්නේ. ඒ අවුරුද්දේ පොසොන් පොහොය වෙනකන් අපි ජීවත් වුණේ නැත්නම් අපිට පොසොන් පොහොයක මිහිඳු මහරහතන් වහන්සේට උපහාර පූජාවක් ලෙස මම ප්‍රතිපත්ති පූජාවෙන් මිහිඳු මහරහතන් වහන්සේ උපදනවා කියලා උපෝසත අෂ්ටාංග සීලයේ සමාදන්ව සුරකින්න අපිට ආය අවස්ථාවක් එන්නෙම නැති වෙයි. ඒ නිසා එකම එක දවස වරද්ද ගන්න එපා. මේ පොසොන් පොහොය මූලික කරගෙන කියන වචනයක්. නමුත් ඉදිරියේදී වුණත් එළඹෙන හැම මාසයක් ගැනම ඔයාලා තේරුම් ගන්න. අනික් වැඩ කටයුතු ඔක්කොම දාගන්න අනිත් දවස්වල පොහොය දවසේ උපෝසත අෂ්ටාංග සීලයේ ගැනීම වෙනුවෙන්ම වෙන් කරන්න. ඒ දවස වෙන වැඩක් වෙනුවෙන් යොදා ගන්න එපා. ඉතින් එකම එක දවසත් වරද්ද ගන්න එපා. ඔබ හැම පොහොයකම උපෝසත සිල් අරගෙන ඔබේ ජීවිතේ ඒ අධිසීලයෙන් සුන්දර කරගත්තොත්, ලස්සන කරගත්තොත් මේ ජීවන ගමනේ ඉස්සරහට ගිහින් ආපහු හැරී බලන දිනක ඔයාලට ගොඩාක් ලොකු සතුටක් උපදී. අපි මේ කරන අනුශාසනාව යලි යලි දකිද්දි ඔබේ හිතට ප්‍රීතියක් උපදී. මම ඒ අනුශාසනාවෙන් පස්සේ මගේ එකම එක දවස මං වරද්ද ගත්තේ නෑ. ඒ නිසා පුරහඳ නැගෙන පුරපසළොස්වක පුන් පොහෝ දිනයේ ඒකම එක දවස වරද්ද ගන්නේ නැතුව උපෝසත අෂ්ටාංග සීලයේ ආරක්ෂා කරමින් රහතන් වහන්සේලා අනුගමනය කරමින් උතුම් සීල ප්‍රතිපත්තියකේ දෙමින් තමන්ගේ ජීවිතේ සුන්දර වූ සීලමය පිනකින් පුරවා ගන්නට මේ හැම දෙනා වාසනාවන්ත වෙත්වා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.